Hi, welcome to Florentia Living. මං අද හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා මං පොඩි බ්‍රේක් එකක් ගත්තා මගේ slow morning day එකක්. මම early bird කෙනෙක් නෙමෙයි. මං life එකේ freedom එක කියලා දකිනවා. තමන්ට කැමති වෙලාවක උදේට නැගිටින්න තියෙන freedom එකට. මොකද මට කාලයක් තිස්සේ ඒක ගොඩක් මිස් වුණා. කාලයක් තිබුණා උදේම නැගිටිනවා මොන හරි කෑම හදනවා. හදාගත්ත දේ මොකක් හරි පාර්සල් එකක් කරගන්නවා ඊට පස්සේ ටක් ගාලා සාරියක් ඇඳ ගන්නවා දුවනවා. ඊටසේ ආයි හවස් වෙලා ගෙදර. ඒ වුණාට දැන් ඉන්න මම ඒ තිබුණ busy lifestyle එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්නේ. මම හරිම grateful වෙනවා දැන් මට ලැබිලා තියෙන life එකට. දැන් මම හරිම නිදහසේ කිසිම rush එකක් නැතුව උදේට නැගිටිනවා. මේ දවස්වල නම් first duty එක උදේම නැගිට ගමන් ඉදුණු රඹුටන් ටික කඩා ගන්න එක. මේ රඹුටන් හරි රසයි. මේකේ ෆ්ලෙෂ් එක හොඳට ගැලවෙනවා. අර සමහර ඒවා තියෙනවනේ ගැලවෙන්නේ නැති ටිකක් ඇඹුලේ මේක එහෙම නෑ. හොඳ පැණි රසක් තියෙනවා. මම හිතන්නේ මේක මල් වානේ. මල් වාගේ නෙමෙයි මල් වානේ. රඹුටන් කඩලා ඉවරලා මං ආව උදේට පොන්න chai tea එකක් හදාගන්න. morning tea එක හදාගන්න ගමන්ම මම ඉක්මනටම breakfast එකත් ඒත් එක්කම ready කරගන්නවා. ඒක හරි lazy time save වෙනවා ගොඩක් මගේ. අපි හැමදාම breakfast වලට ගන්නේ සාමාන්‍යයෙන් cereals මොනවා හරි. එතකොට අද කන්නේ කඩල. මෙතන කඩල හරිම පොඩි ප්‍රමාණයක් ගන්න. මොකද lunch එකටත් අපි බත් කනවනේ ගෙදර ඉන්නකොට එහෙම වේල් තුනටම කෑම කද්දී හරි අමාරුයි. heavy වැඩි ඒක. මේත් එක්කම ටක් ගාලා කඩල කන්න හදන කට්ට සම්පෝලේ පොල් ඊළඟට බිත්තර පුල්චයි එකක් ඒ ටිකත් මම ටක් ගාලා මේ වෙලාවෙම හදා ගන්නවා. අද ලන්ච් එකට මාළු හදන්න හිතුවා. බොල් තියල් එකක්. ඉතින් මේක ෆ්‍රිජ් එකෙන් අරගෙන මෙහෙම මැටි හටියට දාලා මම ඒක වහලා තියෙනවා. එතකොට පැය භාගයක් විනාඩි 45ක් විතර යද්දි මේකේ අයිස් ගතිය ගිහිල්ලා තියෙනවා. මේ තියෙන අපේ කුරුළු ලෑල්ල. කුරුළු ලෑල්ල කිව්වට ලේනු තමයි වැඩිපුරම එන්නේ. මං සාමාන්‍යයෙන් රැට අපි බත් හදන දවසට බත් ටිකක් වැඩිපුර තියෙනවා. මොකද මෙයාලට උදේම කෑම දාන්න ඕනේ මම ඊයක බොන්නත් කලින් මෙයාලට කෑම ටික දාලා තියෙනවා. මොකද මාරම බඩගින්නක ඉන්නේ මෙයා. මෙයාලා මං හිතන්නේ ඩයට් කරන්නේ දාපු ගමන් විනාඩි 2-3ක් යනකොට ඔන්න කුහේ හරි ඉඳලා දුවගෙන එනවා. මේ පිනානේ අද දාපු බත් එක්කේ මේ ෆස්ට් කස්ටමර් ඇවිල්ලා ඉන්නේ. එයා වැඩ අල්ලලා ඉන්නේ. මම chai tea හදන්න පුරුදුලා ඉන්නේ මික්සර් එක මේ කිරියකටම දානවා ලිපේ තියද්දිම. ඊට පස්සේ ඒකට සීනිත් දාලම තමයි උණු වෙන්න තියන්නේ. ඊට පස්සේ ටක් ගාලා ඒක මික්ස් කරලා ගන්නවා. එතකොට උණු වෙන්න බොන්න පුළුවන් නිවෙන්නේ නැටි ඒක. කිරි එක හදලා ඉවරුණු ගම මම ටක් ගාලා බුල් සයි දෙක හදා ගන්නවා. දැන් අපේ morning tea එක ready. මේ වෙලාවේ මම කඩල කන්න අපි හදාගන්න නීත් එකත් හදාගෙන ඉවරනතර breakfast එකත් already done. ඒක මට lazy ගොඩක්. කිරි එක හදලා ඉවරුණා ගමන් මම ඒකේ භාජනය හොදනවා. මොකද මම හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. එහෙම හොදන්න තු පස්සේ හොදන්න තියලා ඒකෙන් හරි bad smell එකක් ඊට පස්සේ එන්නේ කෝඹියනවා. ওই වගේ දේවල් හින්දා මම හොඳට ඇතුළයි. ඒ වගේම භාජනය එළියත් හොඳට හොදන්න පුරුදු වෙනවා. ඒකට නිතරම අපිට අලුත් වගේ තියාගන්න පුළුවන්. මේ තියෙන මං ආස්ම පාට් එක උදේට ටී එක බොන ගමන් ඇත්ත බලාගෙන ඕන තරම් දේවල් කල්පනා කරනවා. අමුතු මනෝලෝකවලට යනවා. මට මේ වෙලාවට ඕනනම් ස්විට්සර්ලන්ඩ් වලට උනත් ගිහිල්ලා එන්න පුළුවන්. එහෙම ගොඩක් ඉමැජිනේෂන්ස් වලට යන්න පුළුවන්. මොකද නැගිටපු ගමන් අපේ ඔළුව හරි නිදහස්නේ. cluttered නැහැ feelings වලින්. ඉතින් මම කරන්නේ breakfast එක එහෙම මම ටක් ගාලා හදලා ඉවරයක් කරලා දානවා. එතකොට මට time එක තියෙනවා හොඳට spend කරන්න ඊළඟ step එකට යන්න කලින් ටිකක් අර free එකේ එහෙම ඉන්න මට time එක තියෙනවා.
ඊළඟට තියෙන්නේ මගේ ඩේලි රුටීන් එකේ ආසම පාට් එක මිදුලට පැනලා පොඩි රවුමක් යන එක. වැස්ස දවසට ඇරෙන්න අනිත් හැම දවසකටම මං හරි ආසයි ගෙදර වත්තවටේ පොඩි රවුමක් දාලා එන්න. මේ තියෙන අපේ උගුරැස්ස පැලේ මේකේ මේ දවස්වල දලඹුව වගේක් බෝ වෙලානේ. මේ මම අර සපන් වතුරක් දැම්ම ඒත් අතින් කඩලාම අයින් කරා. මේක ඔන්ලයින් තමයි ඕඩර් කරේ අපි. සිලෝන් ඇග්‍රි කියන පේජ් එකෙන් එයාගේ YouTube channel එකක් තියෙනවා. ඇත්තටම හිතුවේ නෑ මේක හරියයි කියලා. මේක අර චූටි බට් පැලයක් නේ. ඒනට ගහ පිරෙන්නම කෙඩි ආවා. සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති දේවල් අපිට හරියනවනේ. එළිය හොඳටම හයියෙන් වහිනවා. මං ඊයේ පේලුණු රෙදි ටික නවන්න ගත්තා. මේ වගේ වැඩවලදී මම ටෙක්නික් එකක් යූස් කරනවා, පොමඩෝරෝ ටෙක්නික් කියලා. ඒකෙදි කරන්නේ අපි ටයිමර් එකක් තියෙනවා. ඒ ටයිමර් එක ඇතුලේ අපේ ටාස්ක් එක කොහොම හරි ඉවර කරගන්න එක තමයි කරන්නේ. අපි කම්මැලි වගේ වැඩක් නම් අර ටයිමර් එක ඇතුලේ අපි කොහොම හරි ඉවර කරන්න බලනවා. ඒ නිසා මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. දවසේ ඊළඟ මිෂන් එක තමයි ලන්ච් එක හදාගන්න එක. මම වට්ටක්කා කිරට හදන්න ගත්තා. ඊට පස්සේ කරවිල සම්බෝලයක් හදනවා තෙල් දාලා. ඊළඟට මාළු බොල්තියල් එකක් හදනවා. මේ බලන්නකො මෙයා තාමත් කනවා මෙතෙන් ඇවිල්ලානේ පඩිගිනි වෙන. ඔය ටික තමයි අද ලන්ච් එකට ගන්නේ. ලොකු දෙයක් හදන්නේ නැහැ. ඕනනම් පපඩම් ටිකක් බෙදලා ගන්නවා. එළවලු උයන එක කෙසේ වෙතත් මම ආසයි එළවලු කපන්න. ඒක අර ලස්සනට නීට් එකට හැම හැඩයට හැම කපනවා කියලා නෙමෙයි. මම ආසයි මේ එනට එක කලර්ස් වල එළවලු ಜಾති කපනවා. ටිකක් වේගෙන් කපන්න අර එහෙම මම ආසයි. බට් උණුතර ඇඟිලි කපාගෙන තියලා එහෙම නිකන් අර ප්‍රෝ කෙනෙක් වගේම කපන්න කියලා. ඊළඟට මේ කරවිල ටික එයා ෆ්‍රයි එකට දාලා බෙදලා ගන්න. මේ තියෙන්නේ මම මාළු ඇඹුල්තියල් හදන විදිහ. ඒ කියන්නේ මගේ ක්‍රමේ. ඔයාලා try out කරලා බලන්න මේ කොහොමද සෙට් වෙනවද කියලා. මේක අර මාළු එක අන්තිමට හොඳට මේ අර අපි කියන්නේ කරකුට්ටම් වෙන්න ගන්න ඕනේ. ඒක හොඳට හට්ටියට අඩිය අල්ලන විදිහට. ඒක අර දැන් දර ලිපක කරනවා නම් ඒක අර කොඳු දර එහෙම දාලා ගොඩක් වෙලා තියන්න බලන් අඩු ගින්දර එහෙම. ගෑස් එකේ කරනවා නම් ඉතින් අර මම කරන්නේ ඉතින් අඩුම ගින්දර දාලා ටිකක් වැඩි වෙලාවක් තියෙනවා. හැබැයි ගොඩක් හට්ටි අල්ලන්න ඕන නම් ගොඩක් මාළු එක ලිප්පේ තියලා FB එක පැත්තේ ගිහිලාවත් අඩිය අල්ලනවා. එතකොටත් හරි. ඊළඟට මම රම්බුටන් ටික සුද්ධ කරලා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. ඒ වගේම කොමඩුත් තියෙනවා. කොමඩු ටිකත් මේ කෑලි කෑලි කපලා බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. එහෙම හදාගත්තාම මට ලේසි. මොකද අද මේ දවල් පාත් කාලා අපි පළතුරු කන්නේ. එතකොට අර ඒ වෙලාවට ආයි කපනවට වඩා මේ ලේසි මට මෙහෙම කරලා තිබ්බාම. එන්නක මගේ hair care routine එක බලන්න. එහෙම ලොකු දෙයක් කරන්නේ නැහැ. ඔය hair care routine කිව්වට නාන්න පැය දෙකකට කලින් ඔළුවට තෙල් ටිකක් දාලා හොඳට මසාජ් කරලා නානවා. ඒක තමයි එකම hair care routine එක. මට ගෙදර හිඳපු පොල් තෙල් නැති හින්දා මම අර ස්පාසිලෝන් එක virgin coconut oil කියලා තියෙනවා. ඒක තමයි යූස් කරන්නේ. මට ඒ ස්පාසිලෝන් එක ඔයිල් වර්ග වලින් සෙට් වෙන එකම ඔයිල් එක ඕක විතරයි. මොකද නැත්නම් අනිත් ඒවායි අර හරිම ස්ට්‍රෝං ස්මෙල් එකක් තියෙනවා. ඒ කියන්නේ යාලගේ ආයුර්වේද ස්මෙල් එකක් තියෙනනේ. ඒවා සෙට් වෙන්නේ නැහැ. මේ coconut oil එක නම් එහෙම කිසි ඉෂුව එකක් නැහැ. ගෑවට පස්සෙත් මේ
අර එහෙම ගඳක් මුකුත් නැහැ ආයුර්වේද තෙල් වල තියෙන මේ හොඳට තියෙනවා අනික ෆ්‍රීසි වෙන්නේ නැහැ ඒක ඇත්තටම ගොඩක් හොඳයි ඔයිල් එක මට තේරුණ විදිහට නම් මේකෙන් කොණ්ඩෙට හොඳ මේ මොයිස්චර් එකක් ලැබෙනවා මේ වෙද්දී අද දවසේ මගේ වැඩ සෑහෙන ප්‍රමාණයක් ඉවරයි දැන් අඳුන් ටිකක් හොදලා දාලා ඊළඟට තියෙන්නේ දවල්ට කෑම ගන්න එතන බත් ග්‍රෑම් 150ක් වගේ තියෙන්නේ මම බත් කන එක ගොඩක් අඩු කරා නැත්තම් මහත් වෙන එක පර වැඩි වෙන එක අඩු කරගන්න හරි අමාරුයි. ඒකින්ද මං හිතලා මම දැන් පුරුදු වෙනවා ගොඩක් අඩුවෙන් කන්න. පැන් රස ಜಾති ගොඩක් අඩුවෙන් කන්න. බත් කුඩාරියක් අඩු කරන්න. බලමු කොච්චර කාලයක් මේක මට කරගන්න පුළුවන් වේද කියලා. මම මේ vlog එක පටන් ගත්තේ මේක මගේ මේ නිවාඩු දවසක් මම පොඩි බ්‍රේක් එකක් ගන්න එහෙම කියලානේ මට පොඩි ලෙඩක් තියෙනවා මට මේ මුලින් කියපු එක ටික වෙලාවකින් මට අමතක වෙනවා ඊට පස්සේ මම ආයි මේ වැඩ කරන්න ගත්තා අද මට තියෙනවා මගේ ස්මෝල් බිස්නස් එකේ AI වීඩියෝස් ටිකක් හදාගන්න මේක මම පහ කර හිටියේ නට අද ඕක ඉවරයක් කරලා දානවා කියලා හිතුවා ඇත්තටම දැන් AI වීඩියෝස් වලට රීච් එක වැඩි කියලා මට හිතෙනවා මම ෂෙයා කරාම මේ මම ඩ්‍රෙස් කරලා දාන ඒවට වඩා ඇත්තටම AI මොඩල් දාන ඒවට මේ ගොඩක් රීච් එකක් තිබුණා. ඉතින් මං හිතුවා මම බොරුවට මහන්සි වෙන්න ඕනේ නෑනේ. AI මොඩල්ටම ඔක සාරි එක අඳවලා වීඩියෝස් ටික දාලා දානවා කියලා. මේ AI වීඩියෝස් හදන එක හරි ලේසි. ප්‍රොම්ප්ට් එක හරියට අපි යූස් කරනවා නම් ඒක හරිම එක්සැක්ට් අපිට ඕනම දේ එයාලා දෙනවා ටක් ගාලා ඔයාලත් AI වීඩියෝස් හදන්න ඕන මොනාරි වගේ ස්මෝල් බිස්නස් එකට Flow AI කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා ඒක අපිට ඕනනම් monthly subscription එකකට යන්නත් පුළුවන් නැත්නම් free credit නුත් දෙනවා හැබැයි free credit දෙන්නේ හරි පොඩි ප්‍රමාණයක් එකේ තියෙන්නේ monthly subscription එකකට ගියහම easy වැඩ ටික කරගන්න Order today to make this beautiful blue peacock feather design 300 button saree. It comes in a very comfortable material, yours. Order today to make this beautiful. ඔයාලා දැක්කේ ඉංග්‍රීසි වලින් AI voice generate කරපු වීඩියෝ එකක් අපිට සිංහලෙන් prompt එක දුන්නාම සිංහල AI voice එක ගන්නත් පුළුවන් වීඩියෝ එකට. වැඩ ටික කරලා ඉවර වෙනකොට දන්නේම නැතුව මේ හවස 5ත් වෙලානේ වෙලා දැන් ඉතින් ටී ටයිම් එක පේනවද මං අර බත් දාපු කුරුළු ලෑල්ල දැන් හවස 5 විතර වෙද්දී මේ ඔක්කොම ටික ඉවරයි හරියට නිකන් කුරුළු ලෑල්ලට මේ අතු ගාලා දාලා වගේ ඔක්කොම නැති වෙනකම කාලා. හවස ප්ලේන් ටික බීලා අපි දෙන්න මේ දැන් යන්න ලේස්ති වෙන්නේ මේ මගේ බිස්නස් එකට ඕන කරන ප්‍රින්ට්ස් වගේක් ගන්න තියෙනවා. ඒ ටික අරගෙන එන්න. මෙන්න මේ ප්‍රින්ට්ස් ටිකක එන්න තමයි ගියේ. මේ ටික මගේ ඉවර වෙලා තිබුණා. thank you note එකයි thank you sticker එකකුත් ගන්නවා මම පැකේජ් එකේ. ඒ ටික එන්න තමයි අපි දැන් ගිහිල්ලා ආවේ. මේවා හරි ලේසි හදා ගන්න. මම Canva Pro එක තමයි use කරන්නේ. ඒකේ ඕනු තරම් තියෙනවා ටෙම්ප්ලේට්ස්. ඒ ටෙම්ප්ලේට් එකක් මම කැමති විදියට මේ චේන්ජ් කරලා ගන්නවා. ඒක ගොඩක් ලේසි. අපිට මේවට වෙනද නම් ඩිසයිනර්ස්ලා ඕන එහෙමනේ දැන් එහෙම නෑ දැන් ඕන කෙනෙකුට මේවා හදා ගන්න පුළුවන්. නිදා ගන්න යන කලින් මම කාලයක් තිස්සේ ආසයෙන් බලපු මේ ටර්කිෂ් TV සීරීස් එකක ඒකේ මේ සීසන් 1 එකේ සෝං එකක් බැලුවා. මේ ඇත්තටම මේ කතාව හරිම බොළඳයි but හරිම රොමැන්ටික්. මේ කතාවේ ගන්න කිසිම දෙයක් නැහැ. කිසි වැඩකුත් නැහැ. ඒනනම් මම මේක බලනවා. මේක සීසන් 2 එක දැන් බලාගෙන ඉන්නේ. මොකද මේකේ ඉන්නේ නළුවට මං ආසයි. මට එතකොට කතාව මොන බොරුවක් වුණත් මට වැඩක් නැහැ. මම නළුවා බලනවා ඉඳලා මම TV සීරීස් එක බලනවා. මේක ටර්කිෂ් එකක්.
එකේ මේ සීසන් 1 බලපු කාලේ මං ගෙදෙති කතා කරෙත් ගොඩක් වචන ටර්කිෂ් ඒවා. දැන් නිදාගන්න යන තමයි ලෑස්ති වෙන්නේ. මේක තමයි අද නයිට් කිට් එක. මේක හරි කම්ෆර්ටබල්. මං ආසයි මේකේ තියෙන මේ ඩිසයින්ස් වලට. හරි මිනිමලිස්ට් ඩිසයින් එකක් තියෙන. කලර් එකටත් මං ආසයි. ඔයාලා මේ වගේ ඩේලි බ්ලොග්ස් බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව මේ වගේ මගේ ඩේලි බ්ලොග්ස් බලන්න. bye bye.